හොඳයි පුතේ මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම මාව හොඳට ඇහෙනවා ඇති කියලා. අපි දැන් හවස බුද්ධ වන්දනාව සිදු කරන්නටයි සූදානම් වෙන්නේ. ඒ නිසා හැමෝම මුලින්ම ඔයගොල්ලෝ වාඩි වෙන තැන ඊටාම හොඳට පහසුකම් සහිතව තියෙන්නට ඕන. ඒ කියන්නේ ඔයාලා බුද්ධ වන්දනාව නිම වෙනතුරු අපි පැය භාගයක් බුදුන් වඳිනවා. මේ වෙලාව නිම වෙනතුරු මනාව අපේ කය හසුරව ගන්න. ඒ කියන්නේ ඔයාලා වාඩි වෙලා ඉන්න විදිය ඊටාම හොඳ පරිසරයක් තියෙන්න ඕන. ඒ නිසා ඔයාලා පහසු විදිහට හොඳට වාඩි වෙන්න. ඔයාලට තව විනාඩි කිහිපයක් තියෙනවා. හොඳට පහසු වෙන්න. මම නම් දැන් මෙතන ඉන්නවා. පුංචි කොට්ටයක් තමයි මට ආධාර කරගෙන තියෙන්නේ මම වාඩි වෙන්න. මගේ කකුල් වල හිරිවැටීම ඇති වුණොත් එහෙම නැත්නම් මට කොන්ද කැක්කුම ආවොත් ඒ ඕනම දෙයකට මට පහසු වෙන්න මම අපේ උපාසකම්ම කෙනෙක් මට පූජා කළා. පුංචි කොට්ටයක්. ඉතින් මම මේ කොට්ටය එහෙම නැත්නම් නිට්ටයක් උඩ තමයි මේ වාඩි වෙලා ඉන්නේ. එරමිනිය ගොතාගෙන එහෙම නැත්නම් පර්යංකයෙන්. එතකොට අර්ධ පර්යංකය අපිට යොදා ගන්න පුළුවන්. දියනිවරුන්ට බද්ධ පර්යංකය අපේ පුතාලට යොදා ගන්න පුළුවන්. ඒ නිසා හොඳට වාඩි වෙන්න, හොඳට වාඩි වෙලා නොසෙල් වෙන ශරීරයක් තියාගන්න හොඳට උත්සාහ කරන්න. උත්සාහ කරන ගමන් මම ඔයාලට මගේ සම්පූර්ණ ශරීරය පේන්නේ. හැබැයි ඔයාලට තේරෙනවා ඇති මම ටිකක් ඍජුව ඉන්නේ. කය කෙලින් තබාගෙන තමයි ඉන්නේ. ඔයාලා හිතන්නකෝ මෙහෙම අපි දෑත් දෙක නල්ලට ගන්න කියනකොට හොඳට කවුරුත් මෙහෙම නල්ලට ගන්න පුළුවන් පහසු විදිහට වාඩි වෙන්න ඕන. කය හොඳට ශරීරය කෙලින් තියාගෙන බලන්නකෝ මගේ අත නෙළුම් පොහට්ටුව වගේ නේද? ඒ නිසා මේ විදිහට හොඳට අත උසවලා තියාගන්න පුළුවන්කම තියෙන්න ඕන. අපි එහෙම කරලා බුද්ධ වන්දනාව සිද්ධ කරනවා. එතකොට අපි පුළුවන් වුණොත් අම්මලාටයි අප්පච්චිලාටයි කියමු එන්න කියලා අපි අවසානෙට මාපිය වන්දනාවත් කරලා තමයි මේ වන්දනාව නිම කරන්නේ. ඒක නිසා දැන් කවුරුත් සුදුසු පරිසරයක් හදාගත්තා. ඔයගොල්ලෝ හදාගත්ත තෙල් මල් يعني පහන් ඊට පස්සේ සුවඳ දුම් ඒ සියල්ල ආසන මස්තකයේ තැන්පත් කරලා ඇති කියලා මම හිතනවා. දැන් අපි කවුරුත් එකට බුද්ධ වන්දනාව සිද්ධ කරමු. ඊට පෙර පුංචි දුවේ පුතේ ආදරණීය දෙමාපියනි ඔබ බුද්ධ වන්දනාවට පෙර පංචශීලී සමාදන් වීම සඳහා කවුරුත් මම අර පෙර සිහිපත් කළ විදිහට දෑත් දෙක හොඳට නල්ලට ගන්න, දැස් පියා ගන්න. ඉන්නනතුරුව වරක් හැමදිනාම හඬ නගා සාදු කියන්න. හොඳයි. පුතේ දැන් කවුරුත් පංචශීල සමාදානයේ සඳහා තුන් වතාවක් নমස්කාරයේ සජ්ජායනා කරන්න. හොඳයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตา වේරමණී සික්ඛාපදං සමාදියාමි อดิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේතේ සරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මට හේතු වේවා වාසනාව වේවා පාරමිතාම වෙත්වා සාදු 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 ආදරණීය දුවේ පුතේ අපි දැන් මාත් සමග එකට ගාථා සජ්ජායනා කරමින් ඒ උතුම් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගුණ මෙනෙහි කරමින් තුනුරුවන් වන්දනාව සිද්ධ කරමු මේ උතුම් බුද්ධ වන්දනාව පුංචි දුවල පුතාලා ඔයාලට ආදරණීය දෙමව්පියන්ට හැම දිනාටම ලක්වැසිලුව වැසි හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස කායික සුවය මානසික සුවය පිණිස වේවා කියලා අධිෂ්ඨාන කරගන්න. දරු පැටවුන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිස මේ උතුම් බුද්ධ වන්දනාව උපනිශ්‍රේ වේවා. වැඩිහිටි හැම දිනාගෙම රැකී ආරක්ෂාදී කටයුතු දියුණු තියුණු වීම පිණිසත් මේ උතුම් බුද්ධ වන්දනාව පාරමී වේවා කියන අදහස් පෙරදරි කරගෙන කවුරුත් දෑත් නල්ලේ තබාගෙන දෑස් පියාගෙන මා සමග එකට මේ ගාථාවන් සජ්ජායනා කරමින් බුද්ධ වන්දනාව සිද්ධ කරමු. කවුරුත් දෑත් නල්ලේ තබාගෙන හඬ නගා වරක් සාදු කියන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සංබුද්ධෝ විඤ්ඤාචරණ සංපන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සෙකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිතේ ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ
අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි නිවේදයාමි සංබුද්ධං විතරාගං මහමුනිං නිමන්තයාමි සුගතං ලෝකජිත්තං නරාසබං යාවතා භගවා ලෝකේ තිට්ඨේය තව සාසනං තාවතාපති ගන්හාතු පූජා ලෝකානුකම්පයා ආදරණීය දුවේ පුතේ අපි සදා සම්පාදනය කොට ආසන මස්තකයේ සම්පත් කළ මේ සියලුම පූජා ද්‍රව්‍යයන් පහන් සුවඳ දුම් ගිලන්පස පැන් මේ සියලුම පූජා ද්‍රව්‍යයන් අනන්ත ගුණ ඇති අනන්ත බල ඇති තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අටවිසි බුදුරජාණන් වහන්සේලාම පරාමර්ශනය කරගෙන පූජා කරනවා වේවා. එතුලින් ජනිත විපුල කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් පුංචි දරු පැටවුන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිස මතක ශක්තිය වර්ධනය වීම පිණිස අධ්‍යයන කටයුතු අධ්‍යාපන කටයුතු වල දියුණු තියුණු වීම පිණිස හොඳ සත්පුරුෂ බුදු දරුවෙක් හැටියට ගොඩ නැගීම පිණිසම පාරමී වේවා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනෙන් මේ ගාථාවන් මා සමග එකට සජ්ජායනා කොට පූජා ද්‍රව්‍යයන් පූජා කරමු. ගනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සංබුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමිතං භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේතුන භන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං මෝහන්දකාරං විනාසෙත්වා චක්කුදං පච්චලං වරං අට්ඨවේසතේ බුද්ධානං සබ්බං සද්ධාය පූජිතං සාදු 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 වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනිං දසස සිරේපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පං නිලායාති අත්ථායිදං මේ කායෝ තතායාති විනාශ භාවං සාදු සාදු සාදු.
ආදරණීය දුවේ පුතේ අපි බෝධිරාජානන් වහන්සේලා චෛත්‍යරාජානන් වහන්සේලා ප්‍රතිපිලිම වහන්සේ වන්දනා කරමු. ඉන් අනතුරුව ප්‍රාර්ථනා ගාථා සහිතව තුනුරුවන් කමා කරගනිමු. සුපුරුදු විදිහට දෑත් නල්ලේ තබාගෙන දෑස් පියාගෙන වරක් හැමදෙනාම හඬ නගා සාදු කියන්න. එකට සජ්ජායනා කරමු. වන්දාමි චේතියං සබ්බං සම්බඨානි සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයන්නකා පත්තු සම්බං යුතං සත්තා වන්දිතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධේ ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධිරාජා නමන්තුතේ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සංදිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපාටිපන්න අනුත්තර සාදු සාදු සාදු. ආදරණීය දුවේ පුතේ අපි මේ විදිහට රැස් කරගත් පුණ්‍යඵල ධර්මයන් රටදැය සම්බුද්ධ ශාසනය සුරකින්න අධ්‍යාපනයට අධිග්‍රහිතව කටයුතු කරන ආදී සියලු සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අපි පුණ්‍යානුමෝදනා කරමු. පින් අනුමෝදන් වූ දෙවියන් පුංචි දරු පැටව ඔබේ වාසය කරන ගෘහස්ථාන රට ජාතිය සම්බුද්ධ ශාසනයේ මේ පුණ්‍ය භූමිය මේ විහාරස්ථානයේ දෙවියන් විසින් නිතතින් සුරකිත්වා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබීමෙන් ගණ දෙවි නුවණ හා සමානව අධ්‍යාපනය සඳහා ඔබ හැම දිනාටම දැනුම වර්ධනය වීමට දෙවියන්ගේ දේවාශිර්වාද වේවා. අපි හැම දිනාටම දෙවියන්ගේ දේවාශිර්වාදයෙන් තතින් ලැබේවා. සම්‍යක් දෘෂ්ටික දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් මිපින් අනුමෝදන්ව දිවයිසිරු වඩා වර්ධනය කරගෙන නිවනින් නිවෙත්වා කියලා සාදු කියන්න. වගේම දුවේ පුතේ අපේ මේ පුණ්‍ය භූමිය නිර්මාණය කරන්නට වෙහෙස වී අපවත් වී වදාරන්නට යෙදුන අතිගෞරවනීය රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කතික පරිත්‍තභානී නම කියන්නට අවසරයි. බෝධිමළුවේ සංඝානන්දා විධාන ඔබේ මගේ ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කොටගත් ඔබ අප හැම දිනාම නාමයෙන් නැසී ගොස් පින් අපේක්ෂිත යම් නැහැ හිත මිතුරන් පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාගේ පරලෝක ප්‍රාණකාරයින්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. හැම දිනාගෙම භවගාමී ජීවිත සුඛිත මුදිත වේවා. සප වඩා වර්ධනය කොටගෙන නිවනින් නිවෙත්වා කියන ප්‍රාර්ථනෙන් මේ ගාථාවන් මාත් සමග එකට සජ්ජායනා කොට දෙවියන්ට මළගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. කවුරුත් නැවත වරක් හඬ නගා සාදු කියන්න.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරං ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දේවෝ වස්සතු කාලේන සස්ස සංපත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ පුතේ අපි කාටත් හොඳ ප්‍රතිකාරයක් තමයි සුවසේ නිදන්න සුවසේ පිබිදෙන්න මොහුන ප්‍රියමනාප වෙන්න කල්යාණ මිත්‍රයන් නිතතින් ලබන්නට භාවනාව පුරුදු කිරීම. අපි විනාඩි කිහිපයක් මෛත්‍රී භාවනාව සිද්ධ කරමු. ඔයාලගේ කය සුපුරුදු විදිහට භාවනාවට යෝග්‍ය වෙන පරිදි හැඩගස්වා ගන්න. අපි හොඳ ආසනයක වාඩි වෙලා ඉන්නේ. කය සැහැල්ලුයි. පර්යංකය අර්ධ පර්යංකය හෝ බද්ධ පර්යංකයේ පිරිමි දරුවන් නම් බද්ධ පර්යංකෙන් ගැහැණු දරුවන් නම් අර්ධ පර්යංකෙන් ගැහැණු දරුවන්ටත් පුළුවන් බද්ධ පර්යංකෙම ඉන්න. ඒ පහසු විදිහට තම තමන් වාඩි වෙලා අපි භාවනාව සිද්ධ කරමු. අත් දෙක පහසු විදිහට තබාගෙන කවුරුත් ගොඩක් හයියෙන් තද කරලා ඇස් පියාගන්න නැතුව කෙටියෙන් ඇස් පියාගෙන සරලව ඇස් පියාගෙන මේ විදිහට මා කියවට පසුව සජ්ජායනා කොට ඉන්න අනතුරු කෙටි වෙලාවක් භාවනාව කරන්න. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා අවෛරී වෙම්වා සුවපත් වෙම්වා නිවන් ලබම්වා නිවන් ලබම්වා නිවන් ලබම්වා මාමින්ම මාගේ මිතුරන්ද මාගේ සතුරන්ද මාගේ නෑදෑයින්ද මාගේ අසල්වැසියන්ද මාගේ ගම්වැසියන්ද ලක්වැසියන්ද ලෝවැසියන්ද සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා නිවන් ලබත්වා නිවන් ලබත්වා
සාදු සාදු සාදු. පුතේ ඔයාලගේ අම්මලා තාත්තලා ළඟ ඉන්නවා නම් එයාලට ළඟට එන්න කියන්න. අපි මාපිය වන්දනාව කරන්නටයි සූදානම් වෙන්නේ. හරි. අපි කවුරුත් දන්නවා රාත්‍රියට අම්මලාට තාත්තලාට වැඳලා තමයි හොඳ දරුවෝ නිදාගන්නේ. අපි බුද්ධ වන්දනාවත් එක්ක ඒක කරලා අපි කටයුතු නිම කරගන්නටයි සූදානම. අම්මලා තාත්තලා වැඩ නම් පුතේ කමක් නැහැ. අපි කවුරුත් දෑත් නල්ලේ තබාගෙන දැස් පියාගෙන අපි මාපිය වන්දනාව සිද්ධ කරමු. දස මාසේ උරේකත්වා පෝසේසි උද්දිකාරණං ආයුදීගං වස්ස සතං මාතුපාදං නමාමහං උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පියපුත්තකං රාජමජ්ජං සුපතිට්ඨං පිතුපාදං නමාමහං. පුතේ අපි මෙතෙක් වෙලා කළ පුණ්‍යඵල ධර්මයන් සත්‍යයි, බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සත්‍යයි. ඒ සත්‍ය අනුභව බලයෙන් හැම දිනාටම සෙත් වේවා කියන ප්‍රාර්ථනා පෙරදරි කරගෙන ඔයාලගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නටත්, නිරෝගී සම්පන්නිය ලැබෙන්නටත්, කායික සුවය, මානසික සුවය ඇති වෙන්නටත්, ඔයාලට යාළුවෝ මිත්‍රයන් වැඩි වෙන්නටත්, හැම දිනාටම සිත සාන්ති සෞභාග්‍ය පිණිසත් මේ සියලු පුණ්‍යඵල ධර්මයන්ගේ සත්‍ය අනුභව බලයේ හේතු වේවා. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සත්‍යයි. ඒ සත්‍යානුභාව බලයේ ආශිර්වාද උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනෙන් මා කීවට පසුව මේ විදිහට සජ්ජායනා කොට අපි බුද්ධ වන්දනාව නිම කරමු. කවුරුත් දෑත් නල්ලේ තබාගෙන දැස් පියාගෙන මා කීවට පසුව මේ විදිහට කියවන්න. මෙම පුණ්‍ය බලයෙන් මට පැමිණෙත්තා වූ පැමිණෙන්නා වූ සියලු දුක්, සියලු භය, සියලු රෝග, සියලුව දුරින් දුරු වේවා. මටද මගේ පවුලේ අයටද රවි සඳු කුජ බුද ගුරු සිකුරු ශනි රාහු කේතු යන නවග්‍රහ මණ්ඩලයින් වැළඳෙන්නා වූ යම් දොසක් වේ නම් දුරින් දුරු වේවා. මටද මගේ පවුලේ අයටද නෑදෑහිත මිතුරන්ටද ලක්වැසියන්ටද ලෝවැසියන්ටද සාමය, සමගිය, සතුට, නිරෝගී සුව ලැබේවා. බුදු ගුණ සත්‍යයි, බුදු ගුණ සත්‍යයි. ඒ සත් බලයෙන් සෙත් වේවා. දම් ගුණ සත්‍යයි, දම් ගුණ සත්‍යයි. ඒ සත් බලයෙන් සෙත් වේවා. සංඝ ගුණ සත්‍යයි, සංඝ ගුණ සත්‍යයි. ඒ සත් බලයෙන්
සිත් වේවා අප කළ පින් බල ඇත්තයි සත්‍යයි ඒ සත් බලයෙන් සෙත් වේවා අප කළ පින් බල ඇත්තයි සත්‍යයි ඒ සත් බලයෙන් සෙත් වේවා අප කළ පින් බල ඇත්තයි සත්‍යයි ඒ සත් බලයෙන් සෙත් වේවා පුතේ ඔහොම වන්දනා කරගන්න සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත් සංතරායෝ සුඛේ දීගායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ පුතේ ඔයාලට මතකයි මම කීවා ඔයාලගේ පින්තූරයක් ගන්නට කියලා. දැන් ඔයාලා වන්දනා කරලා නිමයි. ඔය දුරකථනයේම හෝ ඡායාරූපයක් අරගෙන මගේ WhatsApp එකට හෝ මේ වීඩියෝ එක අප්ලෝඩ් වුණාට පස්සේ මේ YouTube එකේ අපේ වීඩියෝ එකේ කමෙන්ට් බොක්ස් එකට එහෙම නැත්නම් අදහස් දැක්වීමෙන් පුවරුවට ඔයාලගේ පින්තූර හෝ අදහස් පළ කරන්නට පුළුවන්. ඔයාලලා අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නට පුළුවන්, මාත් එක්ක බෙදා ගන්නට පුළුවන්. මේ විදිහට අද දවසේ කළ උතුම් බුද්ධ වන්දනාව සහ භාවනාමය කුසල ශක්තිය ඔයගොල්ලොන්ගේ සීල අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිසම හේතු උපනිශ්‍රේ වේවා කියලා මම බොහොම කරුණාසිත පෙරදරිව ආශිර්වාද කරනවා. අපිත් එක්ක එකතු වෙලා මේ බුද්ධ වන්දනාව සිද්ධ කරමු. අපි හොඳ ගුණ ධර්ම පුළුවන් තරම් ප්‍රගුණ කරමු. සත්පුරුෂ දරුවෙක්, ගුණගරුක දරුවෙක්, ධර්මානුකූල දරුවෙක් බවට පරිවර්තනය වෙන්නට මේ අපි ගන්නා වෑයම පුංචි දරුවන්ටත් දෙමව්පියන්ටත් ලක්වැසි ලෝවැසි හැම දිනාටමත් වැඩදායි ක්‍රියාදාමයක් බවටම පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පුංචි දරුවෝ හැම දිනාටම දැන් වීඩියෝ එක නිම කරලා ඕනනම් පුළුවන් ඔයගොල්ලෝගේ සුපුරුදු දෛනික කටයුතු වල යෙදෙන්න අධ්‍යාපන කටයුතු වල මම මෙතනින් එහාට සෙත් පිරිත් සජ්ජායනාව සිද්ධ කරනවා. ඉන් අනතුරුව තමයි මේ කටයුතු නිම වෙන්නේ. ඔයගොල්ලෝගේ අධ්‍යාපන කටයුතු නිම කරගෙන දවස සුබ රාත්‍රියක් විදිහට ගත කරගෙන සුවසේ පිවිදෙන්න සුවසේ නිදාගෙන සුවසේ පිවිදෙන්න සුඛං පටිබුජ්ජති කියලා කියන්නේ ඒ නිසා සුවසේ පිවිදෙන්න න පාපකං සොපිනම් පස්සති නරක සිහින නපුරු සිහින නොදකින්නට මේ සිද්ධ කරගත්තා වූ සීල පුණ්‍ය ඵල ධර්මයන් උපනිශ්‍රේ වේවා කියලා මම ඔයගොල්ලොන්ට සමුදිනවා. මෙතෙන් පටන් අපි මිත්ත සූත්‍රය රතන සූත්‍රය ආදී සූත්‍ර සජ්ජායනා කරමින් සූත්‍ර සජ්ජායනාවෙන් අනතුරුව බුද්ධ වන්දනාව නිම කරනවා. මේ බුද්ධ වන්දනාවත් එක්ක ඒකාත්මික වෙච්ච පුංචි දරු පැටවුන්ට බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාද ලැබේවා.